හරි යාළුවනේ ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මේ වගේ පත්තර කොලයකින් පැරෂූට් එකක් හදන විදිය. ඉතින් කතා කර ඉන්න නැතුව අපි ඉක්මනට වීඩියෝ එකට යමු. හරි යාළුවෝ ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ කොලේ තියෙන ඍජු කෝණාශ්‍රාකාරව අපි මේ කොලේ සමචතුරස්‍රාකාර කර ගන්න ඕනේ. ඉතින් මේකට ඔයාලා මෙන්න මේ වගේ නමා ගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් කොහොම නමා ගත්තට පස්සේ ඉතුරු වෙලා තියෙන කොළ කෑල්ල අපි හොදලා දෙකට නමලා කපා ගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් ඔය තියෙන්නේ අපි කපාගත්තු සමචතුරස්‍රය. අපි ඊට පස්සේ කපාගත්තු පත්තර කොලේ හොදලා ගුලි කර ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේක ගුලි කරගත්දී ඔයාලා ඉරෙන්නේ නැති වෙන්න ගුලි කරගන්න. ඉරුණොත් වැඩේ බලපතරයි. හරි යාළුවනේ ඉතින් ඔය විදියට ගුලි කරගත්ත කොලේ අපි ඉරෙන්නේ නැති වෙන්න පරිස්සමට ලියා ගන්න ඕනේ. කොලේ දිග අරගත්දී යාළුවනේ පරිස්සමට කොනවල් හතර ඉරෙන්නේ නැති වෙන්න කොලේ දිග අර ගන්න ඔයාලා. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදියට කොලේ දිග අරගෙන නැමිලා තියෙන තැන් වලට දිග අර ගන්න ඔයාලා. හරි යාළුවනේ ඉතින් සම්පූර්ණයෙන්ම කොලේදී අරගත්තට පස්සේ කොලේ තියෙන කොනවල් අතර එකට අමුන්න ගන්න ඕනේ. ඉතින් මේ වෙද්දී අපේ පැරෂූට් එක හදන වැඩෙන් 100ක් ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ ඔය පැරෂූට් එකට ඇතුළට ගිලා බෑලා තියෙන කොටස් ටික හොදට පුම්බ ගන්න එකයි. හරි යාළුවනේ ඉතින් දැන් අපේ පැරෂූට් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ පැරෂූට් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි පැරෂූට් එක නම් තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ එළියට ගිහිල්ලා මේක උඩ යවලා බලන්න. හරි යාළුවනේ ඉතින් අපි එළියට ඇවිල්ලා ඉන්නේ. දැන් තියෙන්නේ මේක උඩ යවලා බලන්න. හරි යාළුවනේ ඉතින් ඔයාලා මේක ගිනි තියද්දි කොනවල් හතරෙන් ගිනි තියන්න එකවර ගන්නවා බිත්ති කතා කරනවා මේ සිහින නෙවෙයි අතරර්ථය යතුරා නැගිටලා රැබාතා වෙද්දි නගරය නිහඬයි නමුත් මගේ හිත ඇතුලේ කතා. හරි යාළුවනේ ඉතින් අපි දෙවෙනි පාරට try කරලා බලමු. අලුත් යාළුවෙකුත් ආවා. යාළුවා බලමු මොකද වෙන්නේ කියලා. ඉඳගෙන බලා ඉන්නේ මේ දැස යාළුවා අඳුරු කුණාටු හදවත ඇතුලේ යකුරා කියලා කිව්වම ලෝකය නතර වීලා. ගොරින්න නහන හිත ඇතුලට වහිම බැඳ සුසහගත පේනවා. යකුරා මගන්නවා බිත්ති කතා කරනවා මේ සිහින නෙවෙයි අපාදේ යකුරා
නැගිටලා හරි යාළුවනේ මේක නම් එච්චර උඩ ගියේ නෑ සාමාන්‍යයෙන් ගියා. හරි එහෙනම් අපි රෑත් යාවලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. හරි යාළුවනේ ඉතින් අපි රෑත් යාවලා බැලුවා. ඉතින් ඒ වෙලාවේ හුලක තිබ්බේ නෑ. ඒ කියන්නේ ඒ පැරෂුට් එක යවනවා නම් මද හුලක තියෙන්න ඕනේ. මද හුලක කියන්නේ වෙලක වගේ යවනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අපි ආපු වෙලාවේ හුලක තිබ්බේ නෑ. ඉතින් රෑ යවද්දි හුලං තිබ්බේ නැති හින්දා ඒක උඩ ගියේ නෑ. දවල් එක නම් උඩ ගියා ගොඩක් උඩ ගියා. ඉතින් ඔයාලත් හදලා බලන්න. පත්තරයකුයි ගිනි කූරකුයි විතරයි ඒක ඕන වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න, කමෙන්ට් එකකුත් දාන්න, like කරන්න. ඉතින් next වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා මේ day of යකුර. bye.